everyone, today we are playing Delta Force. Delta Force එකේ කට්ටියට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. Delta Force ගන්න බෑ ෆෝන් එක ලැග්ගෙනවා කියලා. ඒකට සුපිරි විසඳුමක් අරගෙන ආවා. මොකද මේ අම්මට සීරියක් මොකක්ද? අඩෝ පින්න නැති ප්‍රශ්නයක් තියෙනවා. ෆස්ට් විසඳුම තමයි පළවෙනි එක. කෙටියෙන් කියාගෙන යන්න පළවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන මොකද හිනා වෙන්න පූර්වෝ පළවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන තමන්ලද කියහම වැඩක් නැති ඇප් ටික ඩිලීට් කරන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම TikTok වගේ TikTok එකේ ඇප් එක ඩිලීට් කරන්න කියන්නේ මම මේ කතා කරන්න ගහන්න දෙකක් බෑම. ඕක පස්සේ රෙකෝඩ් කරහන් එන. බෑ මං කියනවා. මොකෙද මේ? හයි නංගියා. Come on darling. මොකද හේතුව කිව්වොත් TikTok එකේ දැන් ඉන්න guys මේක කරන්න බෑ. හරිද? TikTok එකේ TikTok කියන app එකේ ඇල්ගොරිතම ගැන කිව්වොත් හැම වෙලාවෙම හොඳ රීච් එකක් ලබා දෙන්න තමයි ඇල්ගොරිතම උඩරම try කරන්නේ. ඉතින් ඒ හින්දා පැය 24ෙම ෆෝන් එකේ TikTok කියන app එක run වෙනවා. ඉතින් ඒ හින්දා පළවෙනියටම ඔයගොල්ලෝ කරන්න ඕනේ TikTok app එක delete කරන්න ඕනේ. මොකද පැය 24ෙම ෆෝන් එක run වෙනවා. ඔයාලට ඕන නම් ගිහිල්ලා බලන්න පුළුවන් RAM ෆෝන් එකේ RAM මේකේ දැන් run වෙන app ටිකේ නිකන් ඔයා ඒක on කරන්නේ නැතුව ගිහිල්ලා බැලුවා. ඔයාලට පේනවා නිකම්ම මේ TikTok app එක run වෙනවා. පැය 24ම. ඉතින් ඒකට තියෙන හොඳම වැඩේ තමයි TikTok app එක delete කරන්න ඕනේ. TikTok එක ඒ වගේ මේ Facebook එක ඔය වගේ app වලින් එන්නේ ඔයාගේ ෆෝන් එක පැය 24ම run වෙනවා. ඒගොල්ලෝ කරලා තියෙන එක උපක්‍රමයක් විදිහට. මොකද කිව්වොත් ඒගොල්ලන්ගේ උපක්‍රමයක් කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ආසියකුත් වෙනවා. මොකද කිව්වොත් ඒගොල්ලන්ට ඔයා ගේම් එකක් ගහලා ඉන්නවට වඩා එයාගේ සෝෂල් මීඩියා එකට ඇවිල්ලා ඔයා ටයිම් එක එක්ස්ටෙන්ඩ් කරන එක ඒගොල්ලන්ට වාසිදායකයි. ඒ හින්දා ඉතින් හැම වෙලාවෙම පැය 24ම ෆෝන් එකේ රන් වෙනවා. මම මොකද කාලගන්නේ කොහොමද ඒක දිනවල මම මෙතන ඉඳලා තියෙනවා දැක්කෙත් නෑ. ඒ හින්දා TikTok Facebook ඒ app එක අනිවාර්යෙන් delete කරනවා. ෆෝන් එකේ සාමාන්‍ය RAM එක 6GB අතර තියෙනවා නම් ගේමක් නැතුව 6GB extra 6 නෑ extra කතා නෑ වැඩක් නෑ නිසාර ඒක ලොකු වැඩක් නෑ නේ. මොකද storage එකෙන් ඒක ගන්න ඊබඩි ඒ හින්දා extra එකෙන් වැඩක් නෑ. එක්ස්ට්‍රා එකෙන් වැඩක් නෑ. රෙකෝඩ් කරහන් ඕක. උඹ කඩපියන් හිටපන්. එක්ස්ට්‍රා එකෙන් වැඩක් නෑ මේ. උඹට ගානවා. අන්ලයි නාට්ලයි දෙකක් කරන්න බෑ වගේ තමයි. මේ එක්ස්ට්‍රා එකෙන් ලොකුවට දෙයක් වෙන්නේ නෑ. ඒ මොකද ඒ හින්දා ෆෝන් එක මොකද ස්ටෝරේජ් එකෙන් තමයි ස්ටෝරේජ් එක වැඩි උනේ. හයට වඩා රන් වෙනවා වැඩි නම් විතරයි එක්ස්ට්‍රා ස්ටෝරේජ් එකෙන් ටිකක් 6GB කියන එක අරගෙන ඒකෙන් රන් වෙන ඒක ලොකුවට නැකෙන රූට් වෙනවා වගේ එකක් වෙන්නේ. ඒ හින්දා හොඳම ඔප්ෂන් එක තමයි TikTok Facebook කියන ඇප් ටික delete කරන එක. ඊළඟට ඕන පුළුවන් develop option වලට ගිහිල්ලා develop option වලට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එක අර ඒ තියෙන විදිහට build number එක
හත්පාර ටච් කරලා හත්පාරක් වෙන්නේ 4 පාර ටච් කරලා වෙනවා පෙරක් කරලා ටච් කරලා ඒක හැම හදා ගන්න පුළුවන් ඒ වීඩියෝ YouTube එකේ ඕන තරම් තියෙනවා ඒ බලාගෙන ඒක හදන්න පුළුවන් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔයාගේ ෆෝන් එකේම ගේම් සිස්ටම් එකක් දීලා තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න තමයි මොකද ඒක පාවිච්චි කරාම ඒ ගේම් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ තියෙනවා ඒ හින්දා ඒ වැඩේ කරන්න ඔයාගේ ෆෝන් එක අනුව බලා ගන්න සාමාන්‍ය මේ ගේම් එකට 6GB යන එක හොඳටම ඇති බලන්න මගේ ෆෝන් එකේ 6GB RAM එකක් තමයි තියෙන්නේ මම ගේම් එක රෙකෝඩ් කරනවා මැච් එකම අම්මා මොකද්ද මොකක්ද මේ මැච් එක නේද මේ ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව ලැග් ගන්න නැතුව ගහනවා 6GB RAM එකක් හොඳටම ඇති ගේම් ප්ලේ කරන්න එහෙනම් ඔයගොල්ලෝ මේක try කරලා බලන්න 6GB වුණා 4GB එකේ ගහුවා කියලා 4GB එකේ ගහුවා ඔව් ඔය TikTok එකක් විකාර මල්ලි ගන්න 4GB එකේ මම මගේ ෆෝන් එකේ Instagram එක විතරයි මගේ තියෙන්නේ දැන් මම මගේ මේ යාළුවටත් ඒ ට්‍රික් එක කියලා දුන්නා එයාගේ ට්‍රික් එක අපි මල්ලි ගන්න 4GB එකේ එයාගේ ෆෝන් එක ඉස්සර ලැග් වෙවි තිබේ මගේ ට්‍රික් එකෙන් පස්සේ එයාගේ අපි මල්ලි ගන්න 4GB එකේ ගියා උඹේ මල්ලි ගහන්නේ 4GB එකේ කියලා මම පලියයකෝ කටුමියෙන් හිටපන්කෝ එහෙනම් guys මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මොකද මට කිව්වේ ඉතින් මම ඒක දැනගන්න මට මැච් එක ගහන්න ඕනේ මොකද මේ මොකද මට මැච් එක ගහන්න ඕනේ මම දැක්ක TikTok එකේ අරගෙන මේකේම කට්ටිය දාලා තියෙනවා ෆෝන් එක මෙච්චර ගහන්න පුළුවන් පුළුවන් අරගෙන මේක දාලා තියෙනවා ලැග් වෙනවා අරගෙන මේක ඕක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක try කරලා බලන්න ඉතින් මට ගේම් එක ගහන්නයි මේ කතා කරන්න දෙකක් බෑ හරියට කක්ක දානකම බත් කනවා වගේ වැඩ කරන්න බෑ මට ඒ හින්දා මම දැන් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා හැමෝටම සුබ දවසක්